වෙනතනේ මේ කර්මයේ පිළිබඳව පැහැදිලි කරන තැන සඳහන් කරනවා අපි කෙනෙකුට කරන දේම අපිට ඒ විදිහටම විපාක දෙනවා කියලා. කරන දේම විපාක දෙනවා කියලා කිව්වේ හරියට මේ ඡායා පිටපතක් වාගේ. අපි කෙරුවේ මොකද්ද? ඒකමයි හම්බ වෙන්නේ. අපි කාට හරි ගහලා මැරුවොත් අපිට සංසාරේ ගුටි කාලම තමයි මැරෙන්න වෙන්නේ. තලලා මැරුවොත් තැලිලා මැරෙන්න වෙනවා. වස ගහලා මැරුවොත් අපිටත් වස කාලම මැරෙන්න සිද්ධ වෙනවා. ඇනලා මැරුවොත්, කපලා මැරුවොත්, පුච්චලා මැරුවොත් ඒක සංසාරයෙන් අපිට එන්නේ එහෙම්මම තමයි. මේ කාරණාව හරියටම දරනවා නම් මදුරුවාට ගහන්න යනකොට මතක් වෙනවා මටත් දවසක මේ වාගේ පාරක් වැදිලා මැරෙනවා කියලා. කර්මයයි ඵලයයි දරනවා නම් තත්පරයකට පහළ වෙන සිත් ප්‍රමාණය මෙච්චරක් කියලා ඉවර කරන්න බැරි තරම්. ආන්ගේ පහළ වෙන කෝටි ප්‍රකෝටි ගණන් සිත් අතර විපාක සිත් කියලා කොටසක් තියෙනවා. එතකොට මේ කෝටි ප්‍රකෝටි ගණන් අතර ලක්ෂ ගණන් විපාක සිත් පහළ වෙනවා. අර මදුරුවාගේ ඇඟ උඩට අත උස්සලා පාත් කරනකොට පහළ වෙච්ච විපාක සිත් ගානේ තරමට අපිට තැලිලා මැරෙන්න වෙනවා. ආන් ඒකයි සංසාරේ තියෙන භයානකත්වය. එක්කෙනෙක් තලහම එකපාරක් තැලෙනවා නම් කමක් නැහැ. එක්කෙනෙක් තලහම අපිට 100,000 ගණන් වාරවල තැලෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි ওই මෝටින් වාගේ දේවල් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන්නේ වසනේ. කැරපොත්තන්ට ඌනන්ට නොඑක් සත්තුන්ට වස හිණ එක කරන්නේ පූමින්ට. ඒගොල්ලෝ මැරෙනවා එකකින්. එහෙනම් අපිට සංසාරේ දවසක වස කාලා තමයි වස වැදිලා තමයි විස වැදිලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ විපාකය. ඒකට කරුණු කාරණා මේ පිටකේ පුරාම තියෙනවා.